IPL talks with Shan Malik 2025 අද තරගයේ මුම්බයි ඉන්ඩියන්ස් vs රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර්. අදත් ඔයාලට දිනා ගන්න පුළුවන් රුපියල් 500ක රීලෝඩ් එකක්. කොහමද? අද තරගයේ වැඩියෙන්ම ජේඩ් ෆැන්ටසි පොයින්ට්ස් ගන්න ප්ලේයර් කවුද කියලා ඔයාලට ගෙස් කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම මාත් එක්ක ජේඩ් සෙල්ලම් කරන්න ඔයාලට පුළුවන්. මම ලින්ක් එක යටින් දාන්න. මුම්බයි රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර්. කෝලි වලියට එනවා සූර්ය කුමාර් නවත්තනවා. ඔන්න ඕක තමයි මට මෙයාලගේ මැචස් වල හිස්ටරි එකේ මතකම පොයින්ට් එක. මුම්බයි ඉන්ඩියන්ස් වල දීලා තියෙනවා මැචස් 19ක්, RCB දීලා තියෙන මැචස් 14යි. මුම්බයි ඉන්ඩියන්ස් ලා ගැන කතා කරොත් key players to watch for කවුද? සූර්ය කුමාර් යාදව්. එයාගේ ස්ට්‍රයික් රේට් එක තියෙන අවසාන තරඟ 10 දී 165ක් විතර. ඒ වගේම ජස්ප්‍රීත් බුම්රා එනකන් අපි මග බලාගෙන ඉන්නවා. බලමු මේ තරඟේවත් එයා සෙල්ලම් කරයිද කියලා. මම හිතනවා තිලක් වර්මට chance එකක් තියෙනවා කියලා මේ තරඟෙදි perform කරන්න. ඒකට හේතුව තමයි මතක ඇති South African tour එකේ තිලක් වර්මා perform කරපු විදිහ ගැන. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. විරාට් කොහ්ලි ලකුණු අතර ඉන්නවා. හැමදාම හොඳ ඇවරේජ් එකක් තියෙනවා. හැබැයි ස්ට්‍රයික් රේට් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බලමු විරාට් කොහ්ලිගේ ස්ට්‍රයික් රේට් ප්‍රශ්නේ මේ මැච් එකේදී විසඳෙයිද කියලා. අනිත් පැත්තෙන් බැලුවොත් නායකයා රජත් පතිදාර් ඒ වගකීම් ඉතාමත් හොඳින් ඉටු කරනවා. එයාගේ අවසාන තරඟ 10 දී ස්ට්‍රයික් රේට් එක 186යි, ලකුණු 331ක් එයා ගහලා තියෙනවා අවසාන මැචස් 10 දී. නුවන් තුෂාරට අවස්ථාවක් හම්බෙයිද කියලා තමයි අපිට බලන්න වටින්නේ මේ තරඟයේදී. මගේ ප්‍රෙඩික්ෂන් එක මැච් එක ගහන්නේ වංකඩේ වල අද මැච් එක දිනන්නේ. මාත් එක ජේට් ගහන්න එකතු වෙන්න. පල්ලෙන් දාන ලින්ක් එක.